Hi everyone, welcome back to our channel. ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා. කාලෙකට පස්සේ අපි දෙන්නට හිතුණා පොඩි වීඩියෝ එකක් කරන්න ඕනි කියලා. පොඩි වෙනස් විදිහේ වීඩියෝ එකක්. ඉතින් අපි දෙන්න ලොන් වීකෙන්ඩ් එකේ ප්ලෑන් කරා පොඩ්ඩක් හොටෙල් ස්ටේ එකකට යමු කියලා දඹුල්ල පැත්තේ. ඉතින් අපි දෙන්න හිතුවා පොඩි වීඩියෝ එකක් කරන්න මේ හොටෙල් එක ගැන, එතකොට මේ හොටෙල් එකෙන් දෙන ෆැසිලිටීස් ගැන, එතකොට අපි මොකද්ද මේ හොටෙල් එක ගැන හිතන්නේ කියලා ඔයගලන්ට ගේන්න. මේ වීඩියෝ එක ගොඩාක් දිග නැහැ. අපි විනාඩි 10කටත් වඩා අඩු කාලයක් ඇතුළත හොටෙල් එකේ විස්තර ටික ඔයගලන් එක්ක ෂෙයා කරන්නම්. අපිට දඹුල්ලට කොළඹ ඉඳන් යන්න එච්චර වෙලාවක් ගියේ නැහැ. මට මතක විදිහට පැය 3:00මාරකින් වගේ අපි ගියා. මොකද පාරේ එච්චර ට්‍රැෆික් එකක් තිබුණේ නැහැ මැයි පළවෙනිදා හින්දා. ඒ වුණාට අපි පොඩ්ඩක් මැදින් තනින් තන නවත්ත යනකොට පැය 3:00මාරක් 4ක් විතර වගේ ගියා. අපි ගිය හොටෙල් එකේ නම තමයි සීගිරියානා බයි තිලංකා. මේක තමයි හොටෙල් එකේ එන්ට්‍රන්ස් එක. හරිම ලස්සනයි මේ එන්ට්‍රන්ස් එක. ගස් වලින් වට වෙලා හරිම ග්‍රීනරි ලුක් එකක් තමයි අපි හොටෙල් එකේ එන්ටර් වෙනකොටම තිබුණේ. හොටෙල් එකේ ගේට් එකේ හිටපු සෙකියුරිටි අංකලුත් ඒ වගේම එන්ට්‍රන්ස් එකේ හිටපු ස්ටාෆ් එකත් හරිම හොඳයි. හරිම හොඳ සර්විස් එකක් අපිට දුන්නා. හතිම් කාර් එක පාක් කරලා එනකන් ඒගොල්ලෝ අපේ බෑග්ස් ඔක්කොම අරගෙන චෙක් ඉන් ප්‍රොසෙස් එකට රෙඩි වුණා. මම හතිම් එනකන් පොඩ්ඩක් වටපිටාවේ ඇවිද පොඩි වීඩියෝස් ටිකක් ගත්තා මේ ඕගොල්ලන්ට ෂෙයා කරන්න. මේ පේන්නේ ඒ අංකල් අපේ බෑග්ස් අරගෙන යනවා ලොබි එකට. අපි මේ හොටෙල් එකට ගියේ 2 nights spend කරන්න. මේ හොටෙල් එකේ තිබුණා කෑෂ් ඔෆර් එකක් මේ ලොන් වීකෙන්ඩ් එකට. මේගොල්ලන්ගේ ෆුල් බෝඩ් රේට් එක උනේ 28,000. ඒ වගේම හාෆ් බෝඩ් රේට් එකට ඒගොල්ලෝ 24,500 තමයි අපෙන් charge කරේ. එතකොට මේ ඔයගොල්ලන්ට පේන්නේ හොටෙල් එකේ ලොබි එක. පොඩි ඊස්තටික් වයිබ් එකක් තිබුණා මෙතන. ඒ වගේම ලස්සන ෆ්ලවර් ඩෙකරේෂන්ස් උත් හොටෙල් එකේ හැමතැනම තිබුණා. චෙකින් ප්‍රොසෙස් එකෙන් පස්සේ ඒගොල්ලෝ අපිට වෙල්කම් ඩ්‍රින්ක් එක විදියට ලයිම් ජූස් එකක් දුන්නා. ඒ ජූස් එක හරිම රහයි and හරිම රිෆ්‍රෙෂින් කියලා මට හිතුණා. මේ තමයි අපිට හම්බුන රූම් එක. මේක ඩිලක්ස් කැටගරි එකේ රූම් එකක්. හැම ෆැසිලිටි එකක්ම රූම් එකේ තිබුණා. ඒ වගේම රූම් එකට ඇටච් වෙච්ච බැල්කනි එකකුත් තිබුණා. මේ මම ඔයගලන්ට පෙන්වන්න යන්නේ බැල්කනි එකෙන් පේන විව් එක. ඇත්තටම කියනවා නම් හරිම ලස්සන විව් එකක් තමයි තිබුණේ. අඹ ගස් වලින් වට වෙලා හරිම ග්‍රීනරි ලුක් එකක් තමයි තිබුණේ. බැල්කනි ඩෝ එකේ ස්ටිකර් එකක් පේස්ට් කරලා තිබුණා be aware of monkeys කියලා. හැබැයි මම නම් එක මංකි කෙනෙක්වත් ඇත්තටම දැක්කේ නැහැ. ගෙදර ආවට පස්සේ තමයි මට නෝට් උනේ මම ගොඩක් වීඩියෝස් අරන් තිබුණේ නැහැ රූම් එකේ. මේ ඇත්තටම දෙවෙනි දවසේ මම බැල්කනි එකේ ඉන්නකොට ගත්ත වීඩියෝස් ටිකක් තමයි මම අප්ලෝඩ් කරේ. ඇත්තටම මේ බැල්කනි එකේ view එකත් එක්ක හරිම calm vibe එකක් තිබුණා. ඒ වගේම තමයි මෙතන අඹගස් වලින් වට වෙලා තියෙන හින්දා මේ බැල්කනි එක හරිම හෙවණයි. ඒ වගේම හරියට හුලං එනවා මෙතන වාඩි වෙලා ඉන්නකොට. කෙනෙක් කැමති නම් ටිකක් ටයිම් එක රිලැක්ස් එකේ ස්පෙන්ඩ් කරන්න, ඒ වගේම පොතක් කියවන්න. සමහර අය ඉන්නවනේ ස්ක්‍රීන් එකෙන් පොඩ්ඩක් ඈත් වෙලා කොළපාට මොන හරි බලාගෙන ඉන්න කැමති අය. ඒ වගේ අයට මෙතන හොඳයි කියලා මට හිතෙනවා. ඒ වගේම රූම් එකේ බීන් බෑග් එකක් තිබුණා. ඉතින් මායි හතිමුයි දෙන්නම හවස් වරුව ස්පෙන්ඩ් කරේ මෙතන තමයි හොටෙල් එකේ බැල්කනි එකේ. ඊළඟට අපි බලමු හොටෙල් එකේ වොෂ්රූම් එක. වොෂ්රූම් එක ඇත්තටම හරිම ලස්සනයි, ක්ලීන් and ඒගොල්ලෝ හොඳට මේන්ටේන් කරලා තිබුණා. ඒ වගේම අපිට ඕනි විදිහට වොෂ්රූම් එකේ ෆ්‍රෙෂ් ටවල්ස්, එතකොට ෂැම්පෝ, කන්ඩිෂනර්, බොඩි වොෂ්, සෝප්, ඒ වගේම ටිෂූස් උත් වොෂ්රූම් එකේ තිබුණා. ඊළඟට මම පෙන්නන්නේ හොටෙල් එකේ රෙස්ටෝරන්ට් එක. අපේ රූම් එකේ ඉඳන් චුට්ටක් රෙස්ටෝරන්ට් එකට ඇවිදින්න තියෙනවා. මේ තමයි රෙස්ටෝරන්ට් එකේ view එක. මේ view එක බලාගෙන තමයි මායි හතිමුයි හැමදාම උදේ දවල් රෑ කෑවේ. ෆුඩ් එක ගැන කියනවා නම් හොටෙල් එකේ හොඳ ක්‍රවුඩ් එකක් හිටපු හින්දා 3 මීල්ස්ම බුෆේ තමයි තිබුණේ. බුෆේ එකේ ශ්‍රී ලංකන් වෙස්ටර්න් මීල්ස් ඔප්ෂන් දෙකම තිබුණා. කෑම ගැන කිව්වොත් හරිම රසයි, පිරිසිදුයි. ඒ වගේම හොඳ ප්‍රසන්ටේෂන් එකක් තිබුණා මේ කෑමවල. ස්පෙෂලි ශ්‍රී ලංකන් ෆුඩ් එක ගොඩක් හොඳට තිබුණා. කෑම හදලා තිබුණේ ටිකක් අර ගමේ කෑම තියනවා වගේ තමයි හදලා තිබුණේ. ඒ වගේම පොලොස් කරි එකක් තිබුණා. හරිම රසයි ඒ කරි එක. මට බුෆේ එකේ වෙනම වීඩියෝස් ගන්න බැරි වුණා. හැබැයි මම හිතනවා මේ විස්තර ටික ගොඩක් ඔයාලට හෙල්ප්ෆුල් කියලා. මේ ඕගොල්ලන්ට පේන්නේ රෙස්ටෝරන්ට් එකේ ඉඳන් ඕගොල්ලන්ට පූල් එක පේන විදිහ. ඇත්තටම පූල් එක තියෙන්නේ රෙස්ටෝරන්ට් එකේ පල්ලෙහා තට්ටුවේ. මේ හොටෙල් එකේ පූල් එක හරිම ලොකුයි. ඒ වගේම ටිකක් දිගයි.
පූල් එකේ එක පැත්තකින් පේන්නේ හොටෙල් එකේ තියෙන කුඹුරු වල view එක. අනිත් පැත්තෙත් කබානාස් වගේක් තියෙනවා. හැබැයි මේ දෙපැත්තෙම පූල් චෙයර්ස් දාලා ගෙස්ලට එන්ජොයි කරන්න පුළුවන් විදියට හොටෙල් එක හදලා තියෙනවා. පූල් එක හරියටම රෙස්ටොරන්ට් එකේ පල්ලෙහා තියෙන හින්දා මට පොඩ්ඩක් ෆීල් වුණා ප්‍රයිවසි එක නැහැ කියලා. ඒ වුණාට පූල් එක හරිම ක්ලීන් and අපි දෙන්න පූල් එක යූස් කරේ ක්‍රවුඩ් එක නැති වෙලාවක් බලලා. මේ තියෙන්නේ හොටෙල් එකේ ආයුර්වේදික් ස්පා එක. ස්පා එකේ ඇත්තටම තියෙනවා වෙන වෙනම මේල් ෆීමේල් රූම්ස්. ඒ වගේම තෙරපිස්ට්ලත් ඉන්නවා මේල් ෆීමේල්. මේ දවස්වල හොටෙල් එකෙන් 15% off එකක් දීලා තියෙනවා ශ්‍රී ලංකන් රෙසිඩන්ස්ලට ඕනිම ස්පා සර්විස් එකකට. ඉතින් මායි හතිමුයි මසාජ් එකක් කරගත්තා හෙඩ් ෂෝල්ඩර් නෙක් ඇන්ඩ් බැක් මසාජ් එකක්. මසාජ් එක ගැන කියනවා නම් මසාජ් එක හරිම රිලැක්සිං. ඒ වගේම තෙරපිස්ලා හරිම වෙල් එක්ස්පීරියන්ස්ඩ් කියන එක අපි දෙන්නටම ෆීල් වුණා. හොටෙල් එකේ වෙනම ජිම් එකකුත් තිබුණා. හැබැයි අපි දෙන්නම ජිම් එකට නම් ගියේ නැහැ. මම මේ වීඩියෝ ටික ගත්තේ ඔයගලන්ට පෙන්වන්න. මට පෙනුන විදිහට සාමාන්‍යයෙන් මේක පොඩි ජිම් එකක්. හැබැයි ජිම් එකකට ඕනි කොමන් ඉක්විප්මන්ට්ස් ටික තිබුණා. ඇත්තටම ගොඩක් කාලෙකට පස්සේ තමයි අපි දෙන්න මෙහෙම හොටෙල් ස්ටේ එකකට යන්නේ. මේ අවුරුද්ද පටන් ගත්ත දවසේ ඉඳන් අපි දෙන්න ගොඩාක් බිසි වෙලා හිටියා. ෆෙබ්‍රුවරි වල අපේ නෝම්බි මාසේ තිබුණා. එතකොට මාර්ච් වල අපේ තව ෆැමිලි ඉවෙන්ට්ස් වගේක් තිබුණා. ඉතින් අපි දෙන්න ගොඩක්ම ප්ලෑන් කරගෙන හිටියා මේ වගේ හොටෙල් ස්ටේ එකකට ගිහින් පොඩ්ඩක් රිලැක්ස් වෙලා එන්න. ඉතින් මේ හොටෙල් එකේ ඕවරෝල් එක්ස්පීරියන්ස් එක අපි දෙන්නටම එක්සලන්ට් කියලා රේට් කරන්න පුළුවන්. මොකද ඇත්තටම අපි දෙන්නම එක්ස්පෙක්ට් කරපු රිලැක්සේෂන් එක හැමදේම අපි දෙන්නට හම්බුණා කියන එක අපි දෙන්නට ෆීල් වුණා. මම තව ගත්ත පොඩි වීඩියෝස් ටිකක් මේ වීඩියෝ එකට ඇඩ් කරන්නම්. එතකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන් හොටෙල් එකේ සරවුන්ඩින් එක. ඒ වගේම මම තව ලස්සන ෆොටෝස් ටිකක් ගත්තා මේ හොටෙල් එකේ. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් අපි දෙන්නගේ Instagram account එකට ගියොත් මම මේ ෆොටෝස් ටිකත් ඇඩ් කරලා තියන්නම්. අපි හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට ගොඩක් හෙල්ප්ෆුල්. ඒ වගේම ඔයගොල්ලෝ ගොඩක් එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝස් බලන්න ඕනි නම් අපි දෙන්නගෙම YouTube channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එක ගැන මොකද්ද හිතන්නේ කියලා කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.